ජනප්‍රවාද වල එන විදිහට නම් ඉතින් රාවණ රජතුමාගේ කාලේ ඉඳලා තියෙන දේවාලයක් තමයි මේ කන්ද උඩ තියෙන්නේ. රිවර් වගේ මෙන්න මෙතන තියෙනවා හිල් වගේක්. මේ බලන්න. කන්දක් බඩ ගන්න උනා තඩි ගල් ගෙඩි තියෙන්නේ. මම උඩට ඇවිල්ලා ප්ලේස් එකට ආවා. අපි ආවද අලුත් ගමනක්. මේක මගේ YouTube channel එකේ first vlog එක. අද යන්න හිතුවා ටිකක් දුර ගමනක්. හරිම ලස්සන තැනක්. මිනිස්සුන්ගේ නම් ජනප්‍රවාදات එක්ක කතන්දර ගොඩක් තියෙනවා මෙතන. කන්ද උඩ තියෙනවලු දේවාලයක්. ඒකට විවිධ මත එක එක මිනිස්සුන්ගේ එක එක විදිහට තියෙනවා. හැබැයි ඉතින් කවුරු ඇත්ත කියනවද නැද්ද කියලා නම් අපි නම් දන්නේ නැහැ. ජනප්‍රවාද වල එන විදිහට නම් ඉතින් රාවණ රජතුමාගේ කාලේ ඉඳලා තියෙන දේවාලයක් තමයි මේ කන්ද උඩ තියෙන්නේ. මෙතන කියන්නේ රාමන් මලය කියලා. එහෙම තමයි මේ වතු කරේ ඉන්න මිනිස්සු නම් කියන්නේ. අපිට යන ගමන් හම්බුණා 100 කෙනෙක් වයසක. එයා නම් අපිට විස්තර ටිකක් කිව්වා. ඒ මිනිස්සයා කියන විදිහට මේ කන්ද ඇවිල්ලා ඒ කියන්නේ මෙතන තියෙන දේවාලේ ගොඩක් මේ පරණ කියන අවුරුදු 1000 ගාණක් පරණ දේවාලයක්. කියන විදිහට එයා නම් කියනවා හාස්කම් ගොඩක් තියෙන තැනක්. එහෙම කියලා. ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ ඉතින්. ඒ අනාතරේ අපිට හම්බුණා ලස්සන view එකක්. මම වීඩියෝ එක අතරේ දාන්නම් ඒක. මේක ඉතින් හරි ලස්සන පරිසරයක්. මම ජීවත් වෙන්නේ මෙහෙ. ෆස්ට් vlog එක නිසා හිතුවා ළඟම තැනකට ගිහින් ලස්සනටම තියෙන ළඟම තැනකට ගිහිල්ලා වීඩියෝ එක කරන්න ඕන කියලා. ඉස්සරහට ගිහින් තමයි ඉතින් බලන්න වෙන්නේ. ඉතින් අපි හැමෝම දන්නා රාවණ රජතුමා ගැන. ඒක ඇවිල්ලා මම වෙන වීඩියෝ එකකින් දාන්නම්. කතා වස්තු. ඉතින් රාවණ රජතුමා සීතා දේවිය ලංකාවට පැහැරගෙන ආවනේ. ඒ ආවට පස්සේ එයාව බේරගෙන යන්න කියලා හනුමාන් ලංකාවට ආවා කියලා ජනප්‍රවාද වලක් තියෙනවා. එතකොට තව ඉන්දියාවේ එක කතන්දරක් තියෙනවා. ඒ ලංකාවේ හැදුන දේකුත් තියෙනවා. මේ තියෙන දේවාලෙක මිනිස්සු කියනවා යා මේක එක ජනප්‍රවාදයක් විතරයි. හනුමාන් දෙවියෝ ඇවිල්ලා මෙතන හිටියා කියලා. එයා ඇවිත් එයාගේ ත්‍රිශූලේ එතන තැම්පත් කරලා එයා ඒ තැම්පත් කරපු තැන ගල උඩ හිල් 3ක් තියෙනවා කියලා එහෙම කතන්දරයක් තියෙනවා. හරියටම එහෙම කියන්න දන්නේ නැහැ. ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ. ඉතින් ටිකක් දිග ගමනක් කූඩැල්ලොන් ගෙන්නම් අඩුපාඩුවක් නැහැ. මේ රාමායනේ තියෙන විදිහට නම් රාමායනේ නම් මේවා සඳහන් වෙලා නැහැ. ඊළඟට රාමායනේ තියෙනවා හනුමාන් ලංකාවට ආවා කියලා. ඉතින් ලොකු කන්දක් නගින්න තියෙන්නේ මේ වගේ තැන්වල ඉතින් එනවා නම් ඉතින් මේවා හරියට තියලා යන්නත් දැනගන්න ඕනේ. ඉතින් මිනිස්සු ඉතින් දැන් කාලේ කන බොන දේවල් පවා එතනම දාන්නේ. ඉස්කෝලෙන් උගන්වන්න ඕන දේවල් ඉතින් ඒවා ළමයින්ට. මාර ලස්සන view එකක් තියෙන්නේ. ලොකු කන්දක් තේවත්තක් මැද්දෙන් යන්න තියෙන්නේ. තේවත්ත ඉවර වෙනවා මම හිතන්නේ උඩින්. මෙතන පල්ලෙහා පේනවා නුවරඑළියෙන් භාගයක් පේනවා මෙතන. මේ තනිකරම නුවරඑළිය දිස්ත්‍රික්කය. ලස්සනම තැනක්. ගොඩක් කට්ටියට ෆේමස් නෑ. ඉතින් අපි හිතුවා අර දේවාලේ බලන්න යන්න ඕනේ කියලා. දැන් මිනිස්සු කියනවා හාස්කම් තියෙනවා. එහෙම ගොඩක් දේවල්. ගිහිල්ලා තමයි බලන්න ඕනේ. යාළුවෝ දෙන්නට කතා කරා යන් කියලා. ඒගොල්ලොත් ආවා. ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු. අවුරුදු 1000 ගාණක් පැරණි කියන්නේ ඉතින් දෙල්ලන් නෑ.
මිනිස්සු එක එක දේවල් කිව්වට මේ ගිහිල්ලා තමයි බලන්න ඕනේ ඉතින් ඒ දේවල්. මොකද අයිස් දෙකෙන් දැකලා ඒ දේවල් දැනගන්නවා කියන්නේ වෙනම දෙයක්. මේ හදිසි ආපු ගමනක් හිතුවා යන්න ඕන කියලා vlog එකක් කරන්න ඕන කියලා. ඉතින් ආවා. ඉස්සරහට vlog බලන්න කියලා ඉල්ලනවා. අපේ උඩට ගිහිල්ලා මේ දේවල් මොන වගේද කියලා දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් අපිත් එක්කම හිටියොත් ඉස්සරහට මේ වගේ වීඩියෝ ඕන තරම් බලා ගන්න පුළුවන්. තාම මේක පටන් ගත්තා විතරයි. මේ ලස්සන ගමක ජීවත් වෙන්න ලැබෙන එකත් මාර වාසනාවක් එකක් ඇතුලේ. ලස්සන උල්පත් නැති දෙයක් නෑ මෙතන. පිස්සු හැදෙන පරිසරයක අපි ජීවත් වෙන්නේ. මේ ලංකාව කියන්නේත් හිතා ගන්න බැරි අමුතුම දිව්‍ය ලෝකයක් වගේ තැනක්. ඒක ඉතින් ලස්සනට තියාගන්න අපි හැමෝගෙම යුතුකමක්. වගේම සෝබාදමත් අපිට ආශිර්වාද කරනවා අපේ මේ පරිසරය ලස්සනට තියාගන්න ධර්මයට. මම නම් කියන්නේ මේ දේවල් පරිසම් කරගත්තොත් අපිට අපේ රට මුළු ලෝකෙටම ගෙනියන්න පුළුවන්. වඩා ලස්සන දේවල් කරන්න අලුත් මේ ගල් වලින් වැටෙන වතුර පාරවල්. එතකොට මෙහෙම කන්දක් ගිහිල්ලා උඩකට ගිහින් පිටිපස්ස හැරෙද්දි ඒ දකින්න ලස්සන view එක දකිද්දි ඇස් දෙකට එන ඒ ප්‍රියමනාපකම ගන්න බෑ. මේ දේවල් වලට ඇත්තටම ඇඩික්ට් වෙනවා මිනිස්සු. කුඩු ගැහුවා වගේ සෝබාදහමට ඇඩික්ට් වෙන මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ජීවත් වෙනවා. ඉතින් මේ වගේ ලස්සන දේවල් බලන්න පුළුවන් අපිත් එක්ක එකතු වෙලා හිටියොත්. බලන්න මේ පල්ලෙහා බැලුවහම කොච්චර ලොකු view එකක් පේනවද කියලා. මේවා දැක ගන්න ඇස් දෙකින් එන්න ඕන තැන් මේවා. මේ මිනිස්සුන්ට ලොකුවට අර ඒ කියන්නේ ෆේමස් නෑ මේවා. ෆේමස් වුණත් මේ දේවල් කතා කරන්න එපා. ඇවිල්ලා ලස්සනට තිබ්බ විදිහට තියලා යන්න. හැමෝම එක්කම ඇත්තටම හරිම ආඩම්බරේ හිතනවා මේ වගේ රටක නේද ජීවත් වෙන්නේ කියලා. ඔය පිට රටවල් වල මිනිස්සු ලංකාවට එනවා ලංකාවේ සංචාරය කරන්න, ට්‍රැවල් කරන්න. අපි ලංකාවේ ඉපදිලා අපි ගියපු නැති තැන් ඕන තරම් මේ රටේ තියෙනවා. මම නම් කියන්නේ මැරෙන්න කලින් මේ සෝබාදහම් විඳින්න ඕන. මේ දේවල් ඇස් දෙකෙන් දකින්න ඕන. ඉතින් ගෙවල් වලට ඉන්න එපා. මේ වගේ සෝබාදහම් විඳින්න. විඳලා ඒක හැමෝත් එක්කම බෙදා ගන්න. ලස්සන පරිසරයක්. මේ පහළ තියෙන තනිකරම ටර්පන්ටයින් රක්ෂිතයක්. එහෙවැති මේවා වනජීවි දෙපාර්තමේන්තුවට අයිති. එතකොට මේ තේ හදලා තියෙන ඔක්කොම මේ පැත්තේ තියෙන එක එක ස්ටේට්. ඒ ස්ටේට් වලට අයිති. මේක නම් හෝම් ස්ටේට් කියලා තියෙනවා මෙහි. ඒකට තමයි මේක අයිති. මේ අවසර ගන්න මොකුත් නැහැ. අපි හිතුවා මේ අත්දැකීම් විඳින්න ඕනේ කියලා. පාරත් පොඩ්ඩක් වැරදිලා කන්දක් බඩ ගන්න උනා තඩි ගල් ගෙඩි තියෙන්නේ. මේ
එතනින් උඩට යන්න ඕනේ. ඊට පස්සේ තව ඉස්සරහින් ලොකු කන්දක් හම්බ වෙනවලු. එතනින් උඩට ගිහිල්ලා එද්දි හරි පාර අහගෙන එන්න වෙනවා. නැත්තම් මේ යලේ බඩ ගාලා අම්මෝ මොනවා වෙයිද දන්නේ නැහැ. ඔන්න ඉතින් එන කට්ට කාලා ටිකක් උඩට ආවා. හැබැයි තව යන්න එහෙම ගල් තරාවක් තමයි දින විතර පඩි පිලක් හදලා තියෙනවා ගල් වලින්. ඒවත් මම හිතන්නේ ඒ කාලෙම හදන්න නැත්තේ. උඩට යන්න පුළුවන් වෙන්න. මිනිස්සු මේ මෙතනින් එහා පැත්තේ තියෙනවා ස්වභාවික රක්ෂිතයක්. බලන්න පේනවාද? බඹර කූඩු ඇවිස්සලා බඹරු ඉන්න සෑහි. ඉතින් මේ ලේසි නෑ උඩට යනවා කියන්නේ. මෙහෙට ඉන්නේ බෑ. බඹර කූඩුවක් ඇවිස්සලා පුදුම අමාරුවෙන් ඒකෙන් බෑවුනේ. ඔළුව නමාගෙන බිමට පාත් වෙලා හිටියා උන් ටික යනවා. එනවාද? පරිසරයේ සුන්දරත්වය. මම හිතන්නේ මේ දේවල් ලස්සනට දකින්න පුරුදු වෙන්න ඕනේ. මේ බලන්න මගේ පිටිපස්සෙන් තියෙන view එක. පිස්ස හැදෙනවා. ඉතින් අපි අහුන් ටික ඇවිල්ලා දැන් තැනට ලං වෙලා තියෙන්නේ. මම හිතන්නේ අපි දැන් එතෙන්ටම ඇවිල්ලා ඉන්නේ. ගිහිල්ලා එතෙන් ගිහිල්ලා බලලා එතන කවුරුත් නැල්ලු. මම හිතුවා එතන කවුරු හරි දේවාලයේ අයිතිකාරයෙක් ඉඳී කියලා. ඒත් එතන කවුරුත් නැහැ. මේ අපි ගිහිල්ලා බලමු මොන වගේද කියලා. එතන මෙහෙම උඩට ඇවිල්ලා ප්ලේස් එකට ආවා. මෙතන තමයි එතන මිනිස්සු ඇවිල්ලා මල් මාල දාලා සරසලා ගිහිල්ලා තියෙනවා මෙතන. මේක තමයි අර මං කිව්ව ගල. මේකේ තමයි අර ත්‍රිශූලයක් ගහලා මොන මොකද්ද කතන්දරයක් කියන්නේ. ඉතින් හරියට දන්නේ නැහැ විස්තරේ. මෙතන මං හිතුවේ අහගන්න කවුරු හරි ඉඳී කියලා. ඒක මෙතන කවුරුත් නැහැ. මේ කැලයක් මැද්දේ තියෙන ලස්සන තැනක්. මේකෙන් අර ඉඳී ගමන ඉවර වෙන තැනට ආවා. ටිකක් වාඩි වුණා. මහන්සි දැන් මේ ලොකු දොරකුත් නෑ මං හිතුව තරම්ම. මේ ඉතින් වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, like කරන්න. notification bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක එයි. ඒකෙන් බලන්න පුළුවන් වීඩියෝස්. ඉතින් ඉස්සරහට අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හැමෝටම සුබ දවසක්. මේ ලස්සන පරිසරේ විනාශ කරන්න නැතුව මෙහෙ නෙමේ කොහෙ ගියත් ටොපි කොලයක් කෑවත් ඒක බෑග් එකේ දාගෙන ගෙදර ගෙනියන්න. මේ ලස්සන ලංකාව දිගටම ලස්සනට තියාගමු. මේවා ප්‍රොමෝට් කරමු. පිට රටවල් වල මිනිස්සුන්ට බලන්න. විදේශ මිනිස්සු ලංකාවට ගේමු.